අද දවසේ මම ඔබට ඉතාමත් වැදගත් කාලෝචිතව අවශ්‍ය වෙන වැඩසටහනක් කරගෙන ආවා. අපි මාතෘකාවට යමු. මොකද්ද මේ මාතෘකාව? ටක්කිටම සජිත් දිනනවා. පැහැදිලිව දිනනවා. මම බය නැතුව කියනවා සජිත් මහත්තයා දිනනවාමයි. ඒ කොහොමද මේ කියන්නේ? මෙන්න මේක තමයි ඔබ හොඳට අහගන්න මේ වැඩසටහන අවසන් බලන්නේ කොහොමද මම කියන්නේ කියලා. ඒක කාරණා සාර සංඛ්‍යාවක් තියෙනවා කියන්න පුළුවන් දේවල්. ඒක හැම එකම ජ්‍යොතිෂ පැත්තෙන් ප්‍රායෝගික පැත්තෙන් අතීතයේ සහ වර්තමානයේ ගැළපීමේදී ඇති වෙන විශේෂ කාරණා සම්බන්ධයෙන් මේ සියල්ලම හේතුපාදක කරගෙන අනිවාර්යයෙන්ම සජිත් මහත්තයා දිනනවාමයි. ඔබත් මාත් එක්ක නම් ඔබත් එකඟ වෙලා නම් මොකද මම අනුර මහත්තයා දින එක කිව්වා ඡන්ද දවසේ ඡන්ද ප්‍රචාර කළ ඉවර වෙනකොට මම තමයි YouTube එකට අනිවාර්යෙන් දිනනවා කියනවා. මම අද කියනවා 2029 සමහර වෙලාවට ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය වෙලා තියෙන්න පුළුවන් නමුත් සජිත් මහත්තයා බලවත් වූ අග්‍රාමාත්‍ය තනතුරු දාගන්න වාසනාව තියෙන කෙනෙක් බව පැහැදිලිව මම අත කියනවා. මම අපි කැමති දැන් සජිත් මහත්තයාට දෙන්න. ඒක නිසා තමයි මම විශේෂයෙන් ඉදිරිපත් වුණේ. මොකද සජිත් මහත්තයා පිළිබඳව අපිට තියෙනවා පෙර දැක්මක් පූර්ව දැකීමක් අපිට තියෙනවා. ඔබට මම කියනවා මේ වැඩසටහන ගොඩක් අය බලන මතක තියාගන්න. ඔබ ලයික් කරන්න මේකට. මොකද ලයික් කරන ගානේ වැඩි වුණොත් අපි දන්නවා මේ වැඩසටහන බලන්නෙම අපේ විශේෂයෙන්ම මේ සජිත් මහත්තයා මේ රටේ නායකයා වෙනවා දකින්න කැමතිම අය තමයි. අතොලස්සකිනි ඔය මට දොස් කියන්න කඩේ යන වරේ මේ කියලා. ඒ ඇරෙන්න මේක බලන්නේ ඔබ අනිවාර්යෙන් මේක ලයික් එකක් දාන්න ඕන. ඒ වගේම තමයි සජිත් මහත්තයා දිනන තුරු මගේ මේ channel එක උනත් මම පාවිච්චි කරනවා. මොකද හේතුව මේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් යම් කිසි විශාල පරිත්‍යාගයක් කරන්නේ තමයි සජිත් මහත්තයාගේ පියා. ඒක තමයි අපි බලන්න මෙතන අපි කලින් යන්කම දෛවඥ ඉන්නේ මේ දෛවඥ කරුණු ටික පොඩ්ඩක් බලමුකෝ අපි මේ මහත්මයා දිනන්න අපි දැන් මේ එක එකයි මෙයාගේ කේන්ද්‍රය ඉදිරිපත් කරනවානේ. මෙතන තියෙන ඉතාල වැදගත් වූ කේන්ද්‍රයක්. ඒ කේන්ද්‍රය තමයි අද ඔබ බලන්න ඕනේ දැන්. මේ වැඩසටහන ස්කිප් නොකරම බලන්න මේක. ලස්සනයි මේක. බලනකොට ඔබට ඉතින් ඇත්තටම මම ඡන්දේ දිය යුතුයමයි කියලා කාටද? සජිත් මහත්තයාට. ඒක තමයි මේකේ තියෙන වටිනාම දේ. අපි බලමු මේ කේන්ද්‍රය ගැන පොඩ්ඩක්. දැන් මම අලුත් කේන්ද්‍රයක් කළා තියෙන්නේ. මම පහුගිය කාලේ කෙනෙක්ගේ ලක්ෂණ දන්නේ නැත්තම් කොහොමද පලාපල කියන්නේ කියන එක ඉන්දියාවේ සහ සායන සහ නිරණ ක්‍රමයටත් එතකොට ඔය හැම ශාස්ත්‍රයකම තියෙන අතුරෙන් කියන්නේ ගුරුකුල වලින් ආපු කාරණා අධ්‍යයනය කළා. අධ්‍යයනයක් කළා. මම දැනගත්තා විශේෂයෙන්ම චන්ද්‍ර ලග්නයෙන් පලාපල කියන ආකාරය. දැන් මෙතුමාගේ චන්ද්‍ර ලග්නය තමයි මොකද්ද? මෙතුමා උපන්නේ 1967 ජනවාරි මාසයේ 12 වෙනි බ්‍රහස්පතින්දා. හරියටම එදා දවසේ චන්ද්‍රයා හිටියේ කොහෙද? මකර රාශිය. මකර රාශිය කියන්නේ මෙන්න මෙතන තමයි වැදගත්ම තැන. සජිත් මහත්තයාගේ තියෙන විශේෂ කාරණාව ඉස්මතු කරන්නේ. ඇයි මේ චන්ද්‍රය ගැන මම මෙච්චර කතා කරන්න උවමනාවෙන්? මම කිව්වා ඔබට හැමදාම මම ජ්‍යොතිෂයේදී කියලා තියෙනවා චන්ද්‍රය කියන්නේ ග්‍රහයක් නෙමෙයි. ඒ ග්‍රහය අපේ පෘථිවිය තමයි ග්‍රහය. අන්නමනේ ග්‍රහවලල්ලේ ගණගෙන යනකොට අපි ඉන්නවා බුධ, සිකුරු, සූර්ය මේ පෘථිවිය. ඊට පස්සේ කුජේ ඒක අපේ පෘථිවිය තමයි ග්‍රහය. ඒ ග්‍රහය තමයි මේ චන්ද්‍රය කියන්නේ. එතකොට මේ චන්ද්‍රය ඉන්න රාශිය බලන්නකෝ. ඉන්නේ කොහෙද? විශ්ව කේන්ද්‍රයෙන් දසරන්න වෙනවා. දසරන්න කියන්නේ මොකද්ද? මේස උසබ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධර්ම මකර. මකර රාශිය කියන්නේ දසරන්න මොකද්ද? තමන් කරන වෘත්තීය සේවාව සහ තමන් මේ ලෝකයේ කරන්නා වූ භූමිකාවේදී සුවිශේෂම ස්ථානය තමයි මකර රාශිය කියන්නේ. දැන් මකර රාශියේ චන්ද්‍රය ඉන්නයි කියලා කියන්නේ මකර රාශිය කියන්නේ සෙනසුරුගේ රාශිය. සෙනසුරුගේ රාශියේ චන්ද්‍රයා ඉන්නවා කියන්නේ චන්ද්‍රයා කියන්නේ මුළු මහත් මිනිස් සංගතියට ආදරය කරන ග්‍රහය. චන්ද්‍රය.
සෙනසුරු රාශිය ඉඳගෙන මොකද කරන්නේ? පීඩිත ජනතාව වෙනුවෙන් පිනී සිටිනවා කියන එක තමයි එතන ඉස්මතු කරන්නේ. මේක හරි වැදගත් වෙන්නේ කේන්ද්‍රයේ නිසා තමයි. නිකන් නෙවෙයි ඉන්නේ. නිකන් නෙවෙයි මේ සඳු ඉන්නේ මෙතන. හොඳට බලන්න ඉන්නේ කායකද සිකුරු එක්කලා. සිකුරට අධිපති වෙන ස්ථාන බලන්න දසවැන්න මෙතනත් මේක. මේකෙන් දසවැන්න තුලා රාශියට අධිපති වෙනකොට අනිත් පැත්තෙන් පස්වැන්නට අධිපති වෙනවා මේ සිකුරා. දැන් චන්ද්‍රයා කොහෙද? චන්ද්‍රයාගේ ස්ථානයේ ඉන්නවා ගුරු. සඳු දකිමින් ගුරු ඉන්නවා. වක්‍ර වුණත් ගුරුගේ බලය අනිවාර්යෙන් ලැබෙන ග්‍රහය. ඒක නිසා මේ කේන්ද්‍රයේ අනුව මෙතුමාගේ තියෙන බලය බලන්න මේක විහිදෙන ආකාරය. එකින් එකට බලන්න. ජ්‍යොතිෂ වේදීන්ට මම කියනවා මේ චන්ද්‍ර ලග්නේ මෙතුමා ගැන බලන්න කියලා. පොන් වෙන සිදුවක් කාරණා. බලන්න දැන් චන්ද්‍රය කෙලින්ම සෙනසුරු දකින්න මෙතන. නේ? 1 2 3. සෙනසුරු දැකීම කියන්නේ දැන් මකර රාශියේ සෙනසුරු දකින්නවා. ඊළඟට චන්ද්‍රය දකින්න කොහෙද මෙන්න මේ දස හත්තන්න ගුරුගේ රාශිය. අනික සඳු දකින්නවා මේ සිකුරුගේ දසවැන්න මතක තියාගන්න. සිකුරු කොහොමද වෙන්නේ? 1 2 3 4 5 1 2 3 4 5යි කියන උසිබ රාශිය සිකුරු දකින්නවා කියන්නේ. අනිත් පැත්තෙන් සිකුරු දකින්නවා කීයද? 7 8යි 9යි කියන මෙන්න මේ කන්‍යා රාශිය කුජ ස්ථානයි. දැන් එතකොට ලග්නයේ ඉන්න සඳු සිකුරු පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ වැඩිදුරටත් බලන්න. මම මෙතන පුනපුනා කියන්නේ නැහැ. මේ කේන්ද්‍රයක චන්ද්‍ර කේන්ද්‍රයක පලාපල කීමේදී ඉතාමත් විශිෂ්ට වෙන කාර්යයක් තමයි ලග්නේ. දැන් ඊළඟට අපි බලමු මේ කේන්ද්‍රයේ මෙන්න මේ තුන්වැන්න මේ ගුරුගේ රාශිය සනේ ඉන්නකොට ගුරු බලවත් වෙන කටකේ. දැන් කටකේ බලවත් වෙන ගුරු බලන්න 7යි 8යි 9යි සෙනසුරු දකින්නවා. ගුරු සෙනසුරු කියන්නේ ඇත්තේ මේ දෙන්න එකතු වෙනාන් පස්සේ මිනිහෙක් යාපත් දෙයමයි කරන්නේ. හෘදයාංගෙම මිනිස්සුගේ සානුකම්පිත මිනිස්සු දිහා බලන පුද්ගලයෙක් බඩපත් වෙනවා. හරි විශිෂ්ටයි මේක. ඒක නිසා මෙතන මම දකින්නවා දෙවැන්න. දැන් බලන්න දෙවැන්න දකින්නවා පහ. මේ තුන්වැන්න දකින්න කොහෙද? මේ කුජ දකින්නවා. තුන්වැන්න 7යි 8යි 9යි 10යි රවි දකින්නවා. රවි දකින්නවා කුම්භ රාශිය. රවි දකින්නවා විශේෂයෙන්ම මිත්‍ර රාශිය. රවි දකින්නවා 7යි 8යි 9යි 10යි කන්‍යා භාග්‍යස්ථානෙ දකින්නවා. රවි බලවත් වෙනවා කියලා කියන්නේ අපි කියනවා රවි විශේෂයෙන්ම 6ට අධිපතිය වුණත් මෙතන වුණත් රවි රාජයෝග නිර්මාණය කරන ග්‍රහය. ඒක තමයි දැන් බලන්න රාහු මේස රාශියේ ඉන්න කුජ බලවත් වෙනකොට කොහෙද පුණ්‍ය ස්ථානයේ කුජ ග්‍රහය හරියට මෙතන දකින්නවා මේස රාශිය දකින්නවා. කුජ රාහු යෝගයේ ඇති කරන බලය හරි වේගවත් බලයක් ඇති කරන්නේ. ඊළඟට බලන්න දැන් මේ මම ඊළඟට බුධ ග්‍රහය 1 2 3 4යි මේ මීන රාශිය දකින්නවා. බුධ ඊළඟට දකින්නවා මෙන්න මේ කටක රාශිය ගුරු. ආන්න ඒක නිසා විශේෂයෙන් මේ චන්ද්‍ර කේන්ද්‍රයේ මම පුනපුනා තව කියන්නේ යන්නේ නැහැ. මම දන්නවා මේකේ රාජ සම්බන්ධතා යෝග තියෙනවා, රාජ යෝග තියෙනවා. එතකොට හංස යෝගය තියෙනවා. හංස යෝගය තියෙනවා. තව යෝග ගණනාවක් අපි යෝගයෙන් කොට බලමු මේකේ ඊළඟට. දැන් මෙතන මම කතා කරන පොඩ්ඩක් නවත්තලා මේ ජ්‍යොතිෂය ඕනේ නැහැ. අපි බලමු මෙතුමාට තියෙනවා යම්කිසි මේ දේශපාලන නායකත්ව ලබන්න පුළුවන් විශේෂ කාරණා ටිකක් තියෙනවා. අපි ඒක බලමු. ඒ වුණාද කියලා. අන්නේ තමයි යන්න ඕනේ. බලන්න සජිත් ප්‍රේමදාස මහත්තයා හිටපු ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වන අතර අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ වෙතිනි ආර්ථික විද්‍යාව හා දේශපාලන විද්‍යාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලන්ඩන් මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇත. සමගි ජන බලවේගයේ නායකයා වශයෙන් කටයුතු කරන මෙතුමාට බලන්න ඊළඟට තියෙන අවස්ථාව. මෙතුමා මතක තියාගන්න ඒ තාමත් ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ගත්ත මෙතුමා කවද්ද? මෙන්න මේ අවුරුදු කීපය තුල තරම් කරලා 2006 දී ගත්ත ඡන්ද 83යි. 2001 දී ගත්තේ ඡන්ද ප්‍රතිශතය 82යි. 2004 දී ගත්තා 84යි. 2010 දී ගත්තා 89යි. මේක තමයි මේ රටේ නිතරම තව කාරණා ටිකක් තියෙනවා කියන්නේ මෙන්න මේක තමයි ඔබ විශේෂයෙන්ම ඔබ එක්සත් ජාතික පක්ෂයක වෙනවා අනිවාර්යයෙන් එක පැත්තකින්. එක පැත්තකින් ඔබ සජිත් මහත්මයා නියෝජනය කරන පක්ෂයේ නායකයෙක් හරි එක්ම සමාජික වෙන්නත් ඕන. මෙන්න මේ කරුණු කාරණා මම ඉතින් තව ටිකක් පැහැදිලි කරනවා මේක හොඳට බලන්න. ඉතින් ටික බලමු අපි. දැන් මේ බලන්නකෝ. මේකෙදි මොකද මේක? මේ 2024 දී ඡන්ද ගන්නවා 44%. හැබැයි අනුකුමාර මහත්තයා ගන්නේ කීයද?
අපි ගත්තේ 55යි. හරිද? හැබැයි මේක එක්සත් ජාතික පක්ෂ ඡන්ද ටික ආවම මොකද දා වෙන්නේ? අනිවාර්යයෙන් මෙතන දිනන්නේ ප්‍රේමදාස මහත්තයා. මේ බලන්න. මෙන්න බලන්න. මේක තියෙන ලස්සන. මෙන්න මෙතන මේ එක්සත් ජාතික පක්ෂ 17යි 26යි. එතකොට අපේ සජිත් මහත්තයා ගත්ත 32.74ක්. මේ දෙක එකතු වුණාම තියෙනවා කීයක්ද? 152ක් තියෙනවා මතක තියාගන්න. 105යි කොහොට්ටුලා ගත්තේ. 152ක් තියෙනවා මතක තියාගන්න. මේක නිසා අනිවාර්යයෙන් ධම්මම කියන කාරණාවක්. මොකද මොකක්ද මේ කාරණාව කියන්නේ? මේ කාරණාව මේ යෝග ටික මම කියන්නම්. යෝග ටික ඊළඟට මේක කියලා දීලා. අනිවාර්යයෙන් මම එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියනවා ඔය මෝඩකම් තවදුරටත් කරන්න එපා. ඔය වහල් තත්ත්වෙ මිදෙන්න වහම සජිත් මහත්තයා වටා එකතු වන්න. මොකද සජිත් මහත්තයා අපි නායකත්වයට පත් කරන්න මගේ උමනාවක් තියෙනවා. මේ මහත්මයා මේ රටේ පීඩිත පන්තිය වෙනින් නිවේදනය කරපු සුවිශේෂ විශිෂ්ට නායකයෙක් තමයි ආර්.ප්‍රේමදාස මහත්මයා කියන්නේ. මේ මහත්මයාගේ දේශපාලන දර්ශනය චින්තනයක් තියෙන එදා උදාගම් සංකල්පේ බලන්න. එදා ඔබට මතක ඇති ජනසවි ක්‍රියාත්මක කළා දිගී ජනතාව ඉහළ තත්ත්වයකටපත් කරන්න. කොච්චර දේවල් කැපවීම කළාද? මේ රටේ මිනිස්සුන්ට හැකියාව දෙන්න. ඔය තියෙන හැඟුණු කර්මාන්ත ක්ෂේත්‍ර ලංකාවට ගෙනාවා නම් මෙතුමා කරපු විශිෂ්ට සේවය ඇත්තෙන්ම හුදි බැලුවොත් පීඩිත ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කළා. හැබැයි එතුමා හිටියේ දක්ෂිණාන්ත කඳවුරක වුණා. දක්ෂිණාන්ත කඳවුරේ එතුමාගෙන් බලය ගත්තා. හිටියේ ඒගොල්ලන්ගේ වංශයයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න නිසා සජිත් මහත්තයාගේ උන්නා ක්‍රියාත්මක කරන්නේ නෙමෙයි. ඒ නිසා තමයි කුමන්ත්‍රණ හිතුනේ සජිත් මහත්තයා ජීවිතය අවසන් කරනවා සිදු වෙන්නේ. හොඳයි මම යනවා මෙන්න යෝග ගැන පොඩ්ඩක් කියන්න. මොකද ඔබ මේ කේන්දරේ මම දන්නවා ඔබ මේක දිගටම මල්ල කේන්දරයක්. ඔබ කාර්යයතු කරනවා මම. ඒක නිසා මම පොඩ්ඩක් මේ යෝග කරනකොට මේ හංස යෝගී. ආධ්‍යාත්මික භක්තිමත්තා ගෞරවණීය මෙන්න මේක සිද්ධ වෙනවා. ඉච්ච රාශි කියන කඩ රාශියේ කොහෙද ඉන්නේ? කඩ රාශිය ඉන්න මෙයාගේ චන්ද්‍ර කේන්ද්‍රේ 7 වෙනි. බෙසියෝගේ සිකුරු සමබර සත්‍යවාද සහ සතුටුදායකයි. සූර්යාගේ දෙවැනි ස්ථානයේ සඳු ඉන්නවා. මතක තියාගන්න. ඊට පස්සේ නිපුණ රවි බුද ආදිත්‍ය යෝගී. රවි බුදයි එකතු වෙලා ඉන්න මේ කේන්දරේ. පුරා පෙනේ බලන්න මේ තියෙන්නේ. රවි බුදයි එකතු වෙලා ඉන්න මේ කේන්දරේ අපි බලමු. මේ කේන්දරේ මොකක්ද කරන්නේ? රවි බුදයි එකතු වෙලා මේ බලමු. මේ රවි බුද ඉන්නේ මේ රවි බුද ආදිත්‍ය යෝගී. හරි මම දැන් මෙතන ගිහලා ආපහු යනකොට මේකේදී දක්ෂ විශේෂඥ ප්‍රසිද්ධ ගෞරවනීය පුද්ගලයෙක්පත් වෙනවා. එතකොට මොකද ඊළඟට ගජකේසී යෝගයක් තියෙනවා. මතක තියාගන්න. ගජකේසී යෝගය කියන්නේ මිනිහෙකුට තමන්ගේ ජීවිත කාර්යය තුළම මුල්ලි ශක්තියෙන් උදව් උපකාර වලින් කීර්තියෙන් ප්‍රශංසාවෙන් ජීවන උසස් මට්ටමින් පවත්වාගෙන පුළුවන් භාග්‍යය. ඊළඟට වජ්‍රනාභාස යෝගයක් තියෙනවා. මොකක්ද දෙකක්? ඊළඟ පරිවාදිකින යෝගයේ මම මේ ආශ්‍රිතුනේ. ඔය අනුකුමාර දහර මාත්‍යාවත් පරිවාදික මතක තියාගන්න. ඊළඟට මේ පරිවාද යෝගයේ ඉන්න වාසනාවන්ත දානපති පහත ප්‍රසිද්ධ පුද්ගල බඩපත් වෙන මේ ධම්ම යෝගයේ දින සඳු බුද්ධ සිකුරුකින් සන්තෝෂවත් උගත් ධනයෙන් දරුවන්ගේ ආශිර්වාදවත් පුද්ගල බඩපත් වෙනවා. මේ රාජ යෝගයක් තියෙන පුජ සමිතිය සාර්ථක සහ උසස් ජයග්‍රහණවත් කරනවා. විපරීත රාජ යෝගී දින උපන් තත්ත්වයට උසස් වෙනවා. කොහොමද එන්නේ? 8 12 6 අධිපතියයි රාජකීය. ඒ විපරීත රාජ යෝගයක් තියෙනවා. 6 12 8 විපරීත රාජ යෝගයක් තියෙන බුධ රවි රාජ සම්බන්ධතා යෝග තියෙන ප්‍රසිද්ධ අමාත්‍යවරයෙක් අමාත්‍යකාරයෙක් වෙනවා. රාජ සම්බන්ධතා යෝග තියෙන රවිකුදී. දැන් මම පොඩ්ඩක් බඩේ අම්කි දෙයක් කියනවා. මෙතුමා නායකයෙක් වෙන්න තියෙන ඉඩකඩදී සමහරලාට මෙතුමාට අර රටේ තියෙන රාජ්‍ය බලය ලබා ගන්න පොඩි අඩුපාඩුවක් තියෙනවා ඇති. ඒක නිසා දුව කියලා මට හිතෙනවා සමහරලාට අනුත් කුමාර දිසාර මහත්තයලා ওই පාර්ලිමේන්තුව අන්තිමට තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා ජනාධිපතිතුමාට අහෝසි කරත් ඊළඟ ඡන්දයක් තියෙනවමනේ. ඒකෙදි අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පාක්ෂික අග්‍රාමාත්‍යවරයෙක් තෝරගන්නවා අනේ රටේ බලය දෙන්න. ඉතින්දි අනිවාර්යයෙන්ම අග්‍රාමාත්‍ය තනතුරු ලබන්න නම් මෙතුමාට වාසනාව තියෙනවා සහතිය සත්‍ය පේනවා. අපි බලමු තව ටිකක් එහාට ගිහලා ගිහින්. ඔබ දැන් ඉන්න මාත් එක්කලා මේ සම්බන්ධ කතා කරන්න. දැන් මෙදින් මම ඔබට වැඩක් කියන්නවා. ඔබ දැන් මේ මගේ channel ඉන්නේ. මේ channel එකත් එක්ක ඉන්න ගමන් මම ඔබේ මේ channel එක මම ක්‍රියාත්මක කරන්නම්. මොකද මට ආසයි. මොකද පීඩිත පන්තියේ කෙනෙක් මම අනුකුමාර මහත්තයා හිතුවා. එයාත් පීඩිත පන්ති කෙනෙක් හන්ද එයාත් එනවා කියලා හොඳයි. මම ඊට තරි හොඳ හිතනවා මේ ප්‍රේමදාස මහත්මයා විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්තයා බලයට එන එක. මගේ හෘදයයේ ඇතුළේ තියෙන බලාපොරොත්තු සතුටක්. ඒ නිසා මට සිද්ධ වෙනවා මේ channel එක අසුරවන්න එතුමා වෙනින්. ඒ නිසා මම රේණුපත් ලෝභ වෙන්නේ නැහැ.
මේ කටයුතු කරන්න මට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මගේ එතුමා දන්නේ නැහැ. එතුමා කතා කරලත් නැහැ. එතුමාගේ සම්බන්ධතාවයක් නැහැ. එතුමා කිසිම දෙයක් මම දන්නේ නැහැ. නමුත් මගේ හෘදයාංගෙම තියෙනවා ශ්‍රී ලංකාවේ පීඩිත මන්ත්‍රීන් උන් මෙතෙක් නොකරපු දේවල් පොඩ්ඩක් මේ හොඳට අහගෙන ඉන්නකෝ. මේ ටික ඔබ අහගෙනකෝ. දැන් බලන්න එතුමා පුදුමාකාර පීඩාවටපත් වුණානේ. ඇත්තේ තරම් පීඩා කරනවා එතුමාට බෝඩයක් කියනවා. මේක තමයි හොඳම දේ. හොඳම දේ මේක තමයි. මේ පීඩාවට වැඩි කර ලක් කරන්නේ ඇයි? එතුමාගේ තියෙන විශේෂ බලය මම දන්නවා ඔය එක්සත් ජාතික පක්ෂය ඇතුළේ හොය කණ්ඩායම ඇතුළේ හොයවා යම්කි වංශවත් ප්‍රභූන්ට මේක පොඩි අසනීපයක් රෝගයක් තියෙනවා මෙතුමාගේ පැමිණීම. ඒ නිසා තමයි මේ එක්සත් ජාතික පක්ෂය මේක එකතු වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකු උනේ නැහැ. සාමාන්‍ය ජනතාවට මම කියනවා. පැහැදිලිව මම කියනවා. ජනතාව ඕගොල්ලෝ ගෙනිච්චාවේ එක්සත් ජාතික නායකයෙකු ඕන තරම් ඉන්න ඔය ඉන්නේ යම් කිසිසින් අවස්ථාවාදී වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ ධර්මාදී වෙන්න පුළුවන් දර්ශනාදී වෙන්න පුළුවන්. නමුත් එතුමාගේ පීඩිත පන්ති තමයි වැඩිපුර නියෝජනය වෙන්නේ. ඒ අයට මම ආරාධනා කරනවා. දැන් ඉතින් වෙලාව හරි. ඇහිලා සජිත් මහත්තයා වටා එකතු වෙන්න. එකතු වෙලා මේ ගමනේ යන්න. මේ ගමනේ යන්න අපි 2029 දී අනිවාර්යයෙන්ම සජිත් මහත්තයා අපි නායකත්වයට පත් කරමු. ඒ පත් කරන්න ඕන ජ්‍යොතිෂ දැනුම මම දැක්කා තියෙනවා පැහැදිලිවම තේරෙනවා. මම මේක චන්ද්‍රරත්නෙමයි දැක්කේ. ඒ නිසා මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. තව මට ජනාධිපතිතුමා ගැන අනාගතයේ ජනාධිපතිතුමා නැත්නම් අග්‍රාමාත්‍යතුමා තනතුරෙන් පිදුම් ලබන සජිත් මහත්මයා පිළිබඳව ගොඩක් දේවල් කියන්න තියෙනවා ඉදිරියේදී. එතුමා සම්බන්ධයෙන් මේ නාලිකාව තුලින්. ඒ නිසා මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්කලා ඉන්න. මම ඔබට ගේනවා පණිවිඩයක් ගේනවා. මම සටනක් කරනවා. මගේ channel එක හරහා මම එතුමාව කරලියට ගේන්න, එතුමාව ප්‍රසිද්ධ තැනට ගේන්න, එතුමාව උඩ තැනක තියන්න. එතුමාව ජනතාවට විවෘත කරන්න. නොදන්න අවබෝධයක් නැති මිනිස්සු එතෙන්ට ගන්න. මගේ නාලිකාව විශාලකාරී භාරයක ඉදිරියේ ක්‍රියාත්මක වෙනවා මේක සපත කරමින් මම එහෙනම් සජිත් මහත්තයාට ජයග්‍රහණය වෙලා ජය ලැබෙන්නම ඕනයි කියලා විශ්වකේ සියතින බලයෙන් සිදු වෙන්න ඕනයි කියන ප්‍රාර්ථනාවෙන් මම අද වැඩසටහන නවත්තනවා. මේක බැලුවට බොහොම ස්තුතියි. අපි තව ඉදිරියට වැඩ කරමු. ඔබට මම දන්න වැඩි කොටසක් මේක වැඩි විස්තර ජාති කිව්ව. හැබැයි මේක විරුද්ධවාදීන් බලනවා. මට මඩ ගහනවා දැන් මොකද? ඒක මම සතුටින් බලාපොරොත්තු වෙනවා. මොකද ඒගොල්ලන්ට මේක හරි අමාරුයි. ඒගොල්ලන් දරා ගන්න බැරි මේක. මොකද අපියගේ දෛවත්‍ය මහත්තයා මේක දේවල් කියනකොට මේ කේන්ද්‍රයක දැකලා මේ බලය දැකලා මේ උවමනාව දැකලා මේ සමාජ විපර්යාසයක් කරන්න ඕනෑ කියන දේ දැකලා bila කතා කරන හන්ද. ඔබ එක්සත් ජාතික පාක්ෂිකයන් වන ඔබ ඒක තමයි දැනටමත් කටයුතු කරන සමගි ජන බලවේගී සමාජික නොවන සියලුම දෙනා මාත් එක්ක එකතු වෙලා ඉන්න අපි ගමනක් යමු. ඔබට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, සීලමු දිව්‍යංගී ආශිර්වාද ලැබේවා. අපේ අරමුණ සාක්ෂාත් කරන්න අපි යමු. අපිට බලය ලැබෙනවා සත්‍යයි. ඔබට ආයුබෝවන්.